රයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ තවත් අඳුරු පැතිකඩක් එළිය කරන ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන දවස අද. ඉතින් මම පොරොන්දු වෙනවා හරිම සරලව හැම පාඩමක්ම සිංහලෙන් පැහැදිලි කරලා ඔයගොල්ලන්ගේ මනසට තේරෙන්න කිඳා බහින්න උගන්වනවා. අපි අද මුලින්ම කතා කරන්නේ ඔබ සමග be ක්‍රියාපදය ගැන හඳුන්වා දීමකින්. be කියන්නේ වෙන්න කියන එක. දැන් අපි මේ ඉංග්‍රීසි භාෂාවේ නිතර පටලවන ක්‍රියාපදයක්. be කියන්නේ අපි කියනවානේ අවංක වෙන්න. එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ be honest. be කියන්නේ වෙන්න කියන එක. be අකුරයි e අකුරයි be. be කියන්නේ වෙන්න ක්‍රියාපදයක් මේක. උච්චාරණය වෙන්නේ ක්‍රියාපදය be කියලා. be. be අකුරයි e අකුරයි. හොඳයි. එතකොට අපි කිව්වොත් කාට හරි අවංක වෙන්න කියලා. දැන් සිංහලෙන් කියන්නේ අවංක වෙන්න කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ වෙන්න අවංක කියලා. ඒ කියන්නේ ක්‍රියාපදයේ මුල් වෙනවා ඉංග්‍රීසියේදී. වෙන්න කියන්නේ be, අවංක කියන්නේ honest. මේ honest කියන පදේ එච් අකුර ශබ්ද වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් එච් අකුරට අයිති ශබ්දය තමයි හයන්නේ ශබ්දය. ඒතර දන්නේ නැති අය මේකට honest කියලා කියනවා. අවංකයි කියන්න honest කියන අය ඉන්නවා. මේක වැරදි. මේක වැරදි. අවංකයි කියන්නේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණය honest. එතකොට අවංක වෙන්න කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ be honest. වෙන්න අවංක honest. පුළුවන් අය උච්චාරණය කරන්න අවංක වෙන්න be honest. කරුණාවන්ත වෙන්න කිව්වොත් be kind. be kind. එතකොට ඒක ශබ්ද කරනකොට අර අල්ඩා යන්න ශබ්ද වෙන්න ඕන. ඉඩ් එක ශබ්ද වෙන්න. be kind. ඒ කියන්නේ කරුණාවන්ත වෙන්න. කරුණාවන්ත වෙන්න. be kind. දැන් වෙන්න එපා කිව්වොත් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ don't be කියලා. වෙන්න එපා. වෙන්න එපා කියන්නේ don't be. එපා කියන්නේ don't. පරක්කු වෙන්න එපා. don't be late. ඒ දන්නේ නැති කෙනෙක් කියන්න පුළුවන් don't late කියලා. එහෙම කියන්න බෑනේ. දැන් ඒක ඇහෙනවනේ. පරක්කු වෙන්න එපා කියලා. ඒතර don't late කියන එක වැරදි. don't late වැරදි. හරි එක මොකද්ද? පරක්කු වෙන්න එපානේ. don't be late. be කියන්නේ වෙන්න කියන. තේරුම වෙන්න. don't be late. ඒතර තරහ වෙන්න එපා කියනවනම් don't be angry. තරහ වෙන්න එපා. වෙන්න කියලා වචනයක් ඇහෙනවද? තරහ වෙන්න එපා. එපා කියන්නේ don't. වෙන්න කියන්නේ be. තරහයි කියන්නේ angry. අන්න don't be angry. තරහ වෙන්න එපා. දැන් අපිට මෙහෙම දේවල් කියන්න පුළුවන්. පිස්සෙක් වෙන්න එපා. දැන් ඒතර අල් කයන්නක් ඇහෙනවනේ උතන. වෙන්න එපා don't be. අල් කයන්නට දාන්න ඕනේ. පිස්සට කියන්නේ lunatic. lunatic කියන්නේ පිස්සා. don't be a. ඒතර මේ කියලා කියන්නේ අල් කයන්න. ඒක මතක තියාගන්න. කියන්නේ අල් කයන්න. a lunatic. don't be a lunatic. දැන් නැතුව කියන්න බෑ. දැන් පැරණි ඉංග්‍රීසියේ පිස්සට කිව්වේ madman කියලා. දැන් නූතන ඉංග්‍රීසියේ පිස්සට madman කියන්නේ නැහැ. නූතන ඉංග්‍රීසියේ පිස්සට madman කියන්නේ නැහැ. ඒක වැරදි. පැරණි ඉංග්‍රීසියේ තමයි පිස්සට madman කියලා කිව්වේ. නූතන ඉංග්‍රීසියේ පිස්සට කියන්නේ lunatic. Don't be a lunatic. Don't be a lunatic. පිස්සෙක් වෙන්න එපා. lunatic. lunatic වල අල් කයන්න ඉන්නේ C අකුරෙන්. සයිකෝ කියලාත් කියනවා. ඒ කියන්නේ හොඳටම පිස්සා උන්මත්තකයා. සයිකෝ. ඒ වචනේත් හරි. සයිකෝ කියලාත් වචනයක් තියෙනවා. he is a psycho කියලා කියන්න පුළුවන්. he is a psycho. උන්මත්තකෙක් කියලා කියන්නේ psycho. don't be a lunatic වෙන්න ඕනේ. දැන් අපි කියනවා රස්තියාදුකාරයෙක් වෙන්න එපා.
රස්තියාදු එපා. රස්තියාදුකාරයට අලුත් ඉංග්‍රීසි භාෂාවේ වචනය ලෝෆ. එතකොට don't be a අලුත් වචන ගොඩක් තියෙන පුතේ. මගේ පොත්වල පවා පරණ වචන දැන් මම ඉවත් කරලා තියෙනවා. රස්තියාදුකාරයට නූතන ඉංග්‍රීසි වචනය ලෝෆ. එතකොට මේක අපි කියන්නේ don't be a loafer. රස්තියාදුකාරයෙක් වෙන්න එපා. එතන දැන් ඒ අල්කයන් එන්න තැන්වල යෙදෙන්න ඕනේ හොඳේ. දැන් අපි කියනවා නම් බොළඳ වෙන්න එපා. බොළඳ වෙන්න එපා. එතකොට වෙන්න කියන වචනේ ඇහෙනවා නම් බී ක්‍රියාපදයේ දාන්න ඕනේ. බොළඳ වෙන්න එපා කියන්නේ සිලි. සිලි කියන්නේ බොළඳ. සිලි සිලි සීතල ඇල්ලේ කියලා ගීතයක් තියෙනවා. එදා මෙදා අතර ලංකාවේ ලියවුණු බොළඳම ගීතය. Don't be silly. බොළඳ වෙන්න එපා. ඒකම කියන්න පුළුවන් ලාමක වෙන්න එපා කියලා. ලාමක වෙන්න එපා. ලාමකයි කියන්නේ මේ childish. දැන් ළමයා child. ළමා ගතිය ඇති හේවත් ලාමක කියන්නේ childish. ලාමක. ඒතර ලාමක වෙන්න එපා කියන්නේ. child ලාමක වෙන්න එපා. Don't be වෙන්න එපා. Don't be childish. Don't වෙන්න කියන්නේ be. Don't be වෙන්න එපා. ලාමක වෙන්න එපා. Don't be childish. Don't be childish. ලාමක වෙන්න එපා. Don't be silly. බොළඳ වෙන්න එපා. දැන් බොළඳ වෙන්න එපා කියන එක මේ විදිහට ලිව්වොත් හරියද? බොළඳ වෙන්න එපා කියන එක don't be a silly කියලා ලිව්වොත් හරියද? වැරදි. ඒ කියන්නේ මොකද්ද? අල්ක යන්නනේ. එකක් හංගවන්නේ. බොළඳක් වෙන්න එපා කියන්නේ නැහැ. කොහොමද කියන්නේ? දැන් මේ දෙකෙන් හරි මොකද්ද? බොළඳ වෙන්න එපා කියන්නේ. don't be a silly කියන එකද හරි? don't be silly කියන එකද හරි? බොළඳ වෙන්න එපා. අල්ක යන්න ඕනේ නැහැ නේද? බොළඳක් කියලා හෙන්නේ නැහැ. කියන්නේ අල්ක යන්න එකක් හංගවන්න එපා. දැන් අපි කිව්වොත් බොළඳ කෙල්ලෙක් වෙන්න එපා කියලා. බොළඳ කෙල්ලෙක් වෙන්න එපා. දැන් අල්ක යන්නක් මේකේ තියෙනවා. ඒතරේ අල්ක යන්නට සාධාරණයක් කරන්න ඕන. දාන්න ඕනේ. එතකොට වෙන්න එපා කියන්නේ don't be. අල්ක යන්නට දානවා. බොළඳ කෙල්ල කියන්නේ silly girl. එතකොට don't be a silly girl. යෙදෙන්නේ අර අල්ක යන්න ආවුත් විතරයි. don't be a silly girl. බොළඳ කෙල්ලෙක් වෙන්න එපා. ඔයගොල්ලන්ට ඇප් එකක් නොමිලේ ලැබෙනවා මාස 2ක් යනකම්. ඇප් එකක් ගන්න. ඇප් එකෙන් ඔයගොල්ලන්ට කතා කර පුරුදු වෙන්න අපි AI තාක්ෂණයෙන් දෙබස් 10ක් හැමදාම දෙනවා. එහෙනම් පුතේ මේ මොහොතට සමු ගන්නවා. wish you all the best.